අපරාධකරුවන් එහෙම නැත්නම් මේ මුදල් වංචාවෙන් ලබා ගැනීමට කටයුතු කරන පුද්ගලයන් ඉතාමත් උපක්‍රමශීලී. ඔවුන් බලාපොරොත්තු වෙන්නේ ලක්ෂ 10ක් අරගෙන වරදක් නොකළ විදිහට සමාජයේ ජීවත් වෙන. ආයිබෝවන් සුපුරුදු පරිදි ඔබ මේ මොහොතේදී සම්බන්ධ වෙලා තියෙන්නේ ඇත්ත වැඩසටහන සමග. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ විසින් ගෙනෙන ඇත්ත වැඩසටහන තුළින් සමාජයට අවශ්‍ය විශේෂ නිගමනික ප්‍රජාවට අවශ්‍ය කාලීන මාතෘකා යටතේ තමයි මේ ඇත්ත වැඩසටහන ඔබ වෙත අපි ඉදිරිපත් කරන්නේ. දැන් ඔබ මේ පිළිබඳව දන්නවා මේ ඇත්ත වැඩසටහන සමග සම්බන්ධ වෙලා සිටින විශාල ප්‍රමාණයක් ඉන්නවා මේ වැඩසටහන සමග සම්බන්ධ වෙලා. උන් දන්නවා දැන් මේ ඇත්ත වැඩසටහන තුළින් කතා කරන්නේ ඔබට ඉතාමත් වැදගත් වෙන ශාස්ත්‍රයන් පිළිබඳව. පසුගිය කාලේදී අපි මේ වැඩසටහන තුළින් එවැනි ශාස්ත්‍ර පිළිබඳව අපි වැඩසටහන් කිහිපයක් කරා. ඒ සඳහා අපිට ශ්‍රාවක ප්‍රතිචාර ඉතා ඉහළ ශ්‍රාවක ප්‍රතිචාර අපිට ලැබුණා. ඔවුන් විවිධ ගැටලු අපිට ඉදිරිපත් කළා. ඒ ගැටලු අතර අපි ගැටලු පිළිබඳව විමසීමේදී අපිට මෙන්න මේ අද දිනේදී කතා කරන මාතෘකාව පිළිබඳව උන් ප්‍රශ්න රසක් අපිට යොමු කළා තිබුණා. ඉතින් අපි මේ ප්‍රශ්නවල සාරාංශයක් විදිහට තමයි කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. නිගමනික ශ්‍රමික ප්‍රජාවට වැදගත් වෙන. ඉතින් අද මේ වැඩසටහන සඳහා සම්බන්ධ වන්නේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නීති අංශයේ කළමනාකරු රෝහන් විජේසේන මහතා. අයිබෝන්. අයිබෝන් මදුෂණ. හොඳයි රෝහන් මහත්මයා, දැන් නීති අංශයෙන් කරන කාර්යභාරයන් අතර මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ දැන් විදේශ රැකියා ක්ෂේත්‍රයේ වංචනික ක්‍රියා, නිගමනික ශ්‍රමිකයින්ට සිදුවන අසාධාරණකම්, විශේෂයෙන් මේ මුදල් වංචා කිරීම ආදී කටයුතු සම්බන්ධව තමයි නිතර අසන්නට ලැබෙන්නේ. නීති අංශයෙන් මේ සම්බන්ධයෙන් මොන වගේ පියවරයන්ද කරන්නේ? මදුෂන් මහත්මයා, ඔබ දන්නවා විදේශ රැකියා ක්ෂේත්‍රය කිසියම් නෛතික රාමුවකට අනුව සිදු කළ යුතුයි. 1985 අංක 21 දරන විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත යටතේ විදේශ රැකියාවක් සඳහා ශ්‍රී ලාංකිකයෙක් සම්බන්ධ කරගත යුතු ආකාරය පැහැදිලිවම දක්වලා තියෙනවා. එතන නෛතික කාර්යපටිපාටියක් විග්‍රහ කරලා තියෙනවා. ඒ වගේම තමයි මේ පනතෙහි දක්වලා තියෙනවා විදේශ රැකියා ක්ෂේත්‍රයේ සිදු කරන්න බැරි දේවල් මොනවද කියලාත් පැහැදිලිවම දක්වලා තියෙනවා. අපිට ඒව හඳුන්වන්න පුළුවන් විදේශ රැකියා ක්ෂේත්‍රයේ සිදුවන වැරදි වශයෙන්. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට වගකීමක් පැවැත්ලා තියෙනවා මේ විදේශ රැකියා ක්ෂේත්‍රය රෙගියුලරයිස් කරන්න. එහෙම නැත්නම් විධිමත් කිරීමේ කටයුත්තක් සඳහා සම්බන්ධ වෙන්න. අපි දන්නවා නිතරම අහන්න දකින්න ලැබෙනවා විදේශ රැකියා ක්ෂේත්‍රය ඔබ සඳහන් කර ආකාරයට විවිධ ආකාරයේ ප්‍රශ්න, වංචා සහගත ක්‍රියාවන්, එහෙම නැත්නම් විදේශගත වීමට බලාපොරොත්තු වෙන පුද්ගලයන්ට සිදු යම් දුෂ්කරතාවයන් පිළිබඳ වාර්තා වෙනවා. ඒතර මේ කාර්යාංශ පනතේ මම සඳහන් කළා දක්වලා තියෙනවා කියලා යම් වැරදි වශයෙන් මට සරලව ඔබට පැහැදිලි කරලා දෙන්න පුළුවන්. අපි පටන් ගත්තොත් විදේශ රැකියාවක් සඳහා පුද්ගලයෙක් සම්බන්ධ කරගන්න විශේෂයෙන්ම ආයතනයක්, විදේශ රැකියා ආයතනයක්. ඒතර මේ පනතේ විග්‍රහ කරලා තියෙනවා විදේශ රැකියා නියුක්ති නියෝජ්‍ය ආයතනයක් ඒ ව්‍යාපාර කටයුත්ත කොයි ආකාරයකද කරගෙන යා යුත්තේ කියන කාර්යාංශ පනතේ පැහැදිලිව දක්වලා තියෙනවා. විදේශ රැකියාවක් ලබා දීම සඳහා කටයුතු කිරීමට හැකියාවක් තියෙන්නේ ඒ සඳහා බලපත්‍රයක් ලබාගත් ආයතනයකට පමණයි. ඊළඟට අපිට ප්‍රශ්නයක් මතුවෙනවා මොකක්ද මේ විදේශ රැකියාවක් ලබා දීමට කටයුතු කරනවා කියලා කියන්නේ. එහෙම නැත්නම් ව්‍යාපාර කටයුත්තක් කියලා කියන්නේ මොකක්ද? විදේශ රැකියාවක් ලබා දීම සඳහා සම්බන්ධ වෙනවා නම් කුමන හෝ ආකාරයකින් ලිපි ලේඛන සකස් කිරීමට, රැකියාවක් සොයා ගැනීමට, එහෙම නැත්නම් ඒ සඳහා වෙනත් කුමන හෝ ආනුෂංගික ක්‍රියාවක් හෝ සිදු කරනවා නම් ඒ සියලුම තැනැත්තන් ඒ විදේශ රැකියාවක් සම්බන්ධයෙන් සම්බන්ධ වෙන කුමන හෝ කටයුත්තකට අදාළව ඒ කටයුතු කිරීම සඳහා බලපත්‍රයක් ලබාගෙන තිබිය යුතුයි. ඒ වගේම ඒ බලපත්‍රය වළංගුව පැවතිය යුතුයි. කාර්යාංශයෙන් බලපත්‍ර නිකුත් කරන්නේ වසරක කාලයකට. ඒ වසරක කාලය ඉක්ම වුවහොත් ඒත් කිසිම පුද්ගලයෙකුට හැකියාවක් නැහැ. කලින් බලපත්‍රයක් තිබුණත් වළංගුව නැත්නම් Taman අදාළ රැකියාව ලබා දීමට කුමන හෝ ආකාරයකින් කටයුතු කරන අවස්ථාවේදී එය නීති විරෝධී කටයුත්තක් වෙනවා. ඒ වගේම තමයි විදේශ රැකියාවක් ලබා දීමට ගාස්තු අය කිරීම. එහෙම නැත්නම් ලිපි ලේඛන සකස් කිරීම. එහෙමත් නැත්නම් විදේශ රැකියාවට පිටත් වූ පුද්ගලයන්ට යම් ප්‍රශ්නකාරී තත්ත්වයන් මතුවෙන්නට පුළුවන්. ඒ අවස්ථාවේදී ගත යුතු ක්‍රියාමාර්ගයන් පිළිබඳ බලපත්‍රලාභිකගේ වගකීම් පිළිබඳව ඒකම කාර්යාංශයේ වගකීම් පිළිබඳව ඒ පනතෙහි විග්‍රහ කරලා තියෙනවා, දක්වලා තියෙනවා. එතනදී යම් ආකාරයක අගතිදායක තත්ත්වයන් සිදු වුවහොත් සමහර අවස්ථාවන්හිදී වැරදි වශයෙන් මේ දේවල් දක්වලා තියෙනවා. ඒතර නීති අංශයේ වගකීමක් පැවරිලා තියෙනවා.
මෙවැනි අපරාධයන් සම්බන්ධයෙන් කාර්යාංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් විමර්ශනාංශයක් තියෙනවා. ඒ විමර්ශනාංශයෙන් මේ සම්බන්ධ විමර්ශන කටයුතු සිදු කරලා නීති කෘත්‍ය සඳහා පැමිණෙනා මේ පැමිණිල්ල නීති අංශයට. ඒතර නීති අංශය විසින් අදාළ අධිකරණයේ අදාළ නඩුකරය ගොනු කරලා නොමිලයේ අදාළ පුද්ගලයන් වෙනුවෙන් වින්දිත භාවයට පත් වූ පුද්ගලයන් වෙනුවෙන් අවශ්‍ය නෛතික සහන ලබා ගැනීම සඳහා නීති අංශය මගින් දායකත්වය ලබා දෙනවා. නීති අංශයේ ප්‍රවීණ නීතිඥ කණ්ඩායමක්ම ඉන්නවා. ඔවුන් ඒ නඩු කටයුතු සඳහා නඩු මෙහෙයවමින් ඒ අවශ්‍ය නෛතික සහාය ලබා දීමක් සිදු කරනවා. එතනින් බලාපොරොත්තු වෙන නීති අංශය විදේශ රැකියා ක්ෂේත්‍රයේ සිදුවන අපරාධ වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරලා ඒකම අපරාධකරුවන්ට දඬුවම් ලබා දීමේ ක්‍රියාවලියකට යොමු කිරීමට අධිකරණයට සහාය ලබා දීමට කටයුතු කරනවා. ඒ වගේම තමයි වින්දිතයන්ට යම් ආකාරයක සහනයක් අධිකරණය මගින් ලබාගත හැකි නෛතික සහනය ලබා දීමට නීති අංශය නොමිලේ කටයුතු කරනවා. ඊටත් අමතරව මේ අපරාධ සම්බන්ධයෙන් ඇතැම් අවස්ථාවලදී මේවට ගොදුරු වූ පුද්ගලයන් ඒවා විඳ දරාගෙන පැත්තකට වෙලා ඉන්නවා, ඉදිරිපත් වෙන්නේ නැහැ ඔවුන්ට සිදු ගැටලුව ඉදිරිපත් කරන්න. එහෙම නැත්නම් සමහර ඇතැම් අවස්ථාවලදී තියෙන නොදැනුවත්කම මත මෙවැනි අපරාධමය වැරදි වලට ඔවුන් ගොදුරු බවට පත් වෙනවා විදේශ රැකියා ක්ෂේත්‍රයේ. නීති අංශය මගින් බොහෝ දුරට මෙවැනි පුද්ගලයන්ගේ දැනුවත්භාවය වැඩි කරන්න කටයුතු කරන දැනුවත් කිරීම වැඩසටහන් දියත් කරමින් විවිධ ක්‍රමෝපායන් භාවිතා කරමින් මහ ජනතාව දැනුවත් කරන විදේශ රැකියා ක්ෂේත්‍රයේ තියෙන නීතිමය තත්ත්වයන් මොනවාද කියන එක. ඒ වගේම මේ විදේශ රැකියා ක්ෂේත්‍රයේ කටයුතු කරන්නේ කාර්යාංශ පමණක් නෙවෙයි, තවත් නිලධාරීන් කණ්ඩායමක් ඉන්න අපත් සමග එකතු වෙලා කටයුතු කරන මේ සියලුම දෙනා අපේ සහෝදර රාජ්‍ය නිලධාරීන්ව දැනුවත් කිරීමේ සඳහාත් ඔවුන්ගේ කාර්යක්ෂමතාවය එහෙම නැත්නම් ඔවුන්ගේ නීති පිළිබඳ දැනුම කුසලතාවයන් වැඩි කරන්නත් නීති අංශය මගින් කටයුතු කරන ලබනවා. හොඳයි, දැන් ඔබ සඳහන් කරන කාරණාත් එක්ක බලනකොට අපිට යම් දැන් පැහැදිලි කර ගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා රෝහන් මහත්මයා. දැන් එකක් තමයි මිනිස් වෙළඳාම. අනිත් එක මිනිස් ජාවාරම. එතකොට රෝහන් මහත්මයා මිනිස් වෙළඳාම සහ මිනිස් ජාවාරම කියන්නේ දෙකක්ද එහෙම නැත්නම් එකක්ද? ඔමදෂන් මහත්මයා මිනිස් වෙළඳාම සහ මිනිස් ජාවාරම කියලා කියන්නේ නෛතික අර්ථ දැක්වීමට අනුව ලීගල් ටර්ම් එකට අනුව වචන දෙකක්. ඒ වගේම වැරදි දෙකක්. මම හිතන්නේ ඉංග්‍රීසි භාෂාවෙනුත් මේ වචන දෙකක් තියෙනවා, human trafficking සහ human smuggling වශයෙන්. මිනිස් වෙළඳාමක් කියලා කියන්නේ කිසියම් තැනැත්තෙකු මුදල් හෝ වෙනත් ප්‍රතිෂ්ඨාවක් සඳහා මිලදී ගැනීම, එහෙම නැත්නම් විකිණීම, එහෙම නැත්නම් මේ ආශ්‍රිත කුමන හෝ කටයුත්තක් සඳහා ලබා ගන්නවා නම්, එහෙම නැත්නම් මේ මිලදී ගැනීම හෝ විකිණීමේ කටයුතු සඳහා සම්බන්ධතාවයක් දක්වනවා නම් කිසියම් සූරාකෑමේ ක්‍රියාවලියක් සඳහා ඒ මිනිස් ජීවිතයෙන් කිසියම් හෝ සූරාකෑමේ කටයුත්තක් සඳහා සම්බන්ධ කර ගන්නවා නම් අපි බලමු මොකක්ද මේ සූරාකෑමේ ක්‍රියාවලිය කියලා කියන්නේ. අපිට උදාහරණ වශයෙන් ගන්න පුළුවන් බලහත්කාරයෙන් සේවය ලබා ගැනීම, අනිවාර්යෙන් වැඩ ගැනීම, එහෙම නැත්නම් ශරීර අවයව ඉවත් කිරීමට, එමත් නැත්නම් වෙනත් නීති විරෝධී කටයුත්තකට සම්බන්ධ කර ගැනීම වැනි සූරාකෑමේ ක්‍රියාවලියක් සඳහා කෙනෙක්ව සම්බන්ධ කර ගන්නවා නම් බලහත්කාරයෙන්, රැවටීමකින්, වංචාවකින්, එමත් නැත්නම් ඇතැම් අවස්ථාවකදී කිසියම් හෝ පීඩිත තත්ත්වයක ඉන්න කෙනෙක්ගේ කැමැත්ත අරගෙන මේ සූරාකෑමේ ක්‍රියාවලියට සම්බන්ධ කරගන්න අපිට ඒ අවස්ථාව හඳුන්වන්න පුළුවන් මිනිස් වෙළඳාමක් වශයෙන්. අපි ඇත්තටම මේකේ නීතිමය පාරිභාෂික වචනය වෙන්නේ තැනැත්තන් වෙළඳාම් කියන වචනය දණ්ඩ නීති සංග්‍රහය 360C වගන්තයේහි මෙය අපරාධමය වරදක් වශයෙන් දක්වලා තියෙනවා. මිනිස් වෙළඳාම වරදක් වශයෙන්. නමුත් මම දැන් කතා කරපු සූරාකෑමේ ක්‍රියාවලියේදී සඳහන් කළේ නැහැ විදේශ රැකියාවක් කියන සූරාකෑමේ ක්‍රියාවලියේදී වචනේ මම පාවිච්චි කරේ නැහැ. නමුත් මම සඳහන් කළා නීති විරෝධී කටයුත්තකට කෙනෙක්ව සම්බන්ධ කර ගන්නවා නම් ඒ සූරාකෑමේ කටයුත්ත සඳහා අපි කියන එක්ස්ප්ලොයිටේෂන් සඳහා මෙතනදී අපට හඳුනා ගන්න පුළුවන් විදේශ රැකියාවක් සඳහා කෙනෙක්ව විදේශගත විය යුත්තේ, විදේශගත කළ යුත්තේ ශ්‍රී ලංකා විදේශ සේවා නිකුති කාර්යාංශ 50 යටතේ දක්වලා තියෙන නෛතික ප්‍රතිපාදනයන් වලට අනුව. එකී නෛතික ප්‍රතිපාදනයන් උල්ලංඝනය කරමින් කෙනෙක්ව විදේශ රැකියා ක්ෂේත්‍රයේදී අර මම ඉස්සරහ සඳහන් කරපු ආකාරයට කිසියම් ආකාරයක සූරාකෑමක් සිදු වෙනවා නම්, එමත් නැත්නම් රැවටීමකට, වංචාවකට ලක් කරලා ඒ ශ්‍රී ලාංකිකයා වැරදි ආකාරයෙන් විදේශ රැකියාවට යොමු කිරීමක් සිදු කරලා තියෙනවා නම් එතනදී අපිට බොහෝ දුරට මිනිස් වෙළඳාම කියන වරද හඳුනා ගැනීමට හැකියාවක් තියෙනවා. අපි උදාහරණයක් ගත්තොත් විදේශ රැකියාවට යවන්න පුළුවන් වයස් කාණ්ඩයක් තියෙනවා. එහෙම නැත්නම් විදේශ රැකියාවට යවන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවා. මේ ක්‍රමවේදෙන් උල්ලංඝනය කරමින්
වැරදි විදිහට කෙනෙක්ව විදේශ රැකියාවන් වලට යොමු කරලා ඒ මිනිස් ජීවිතය වැරදි විදිහට භාවිතා කරනවා නම් තවත් පිරිසක් එතනදී අපට මේ මිනිස් වෙළඳාම කියන වරද හඳුනා ගැනීමට හැකියාවක් තියෙනවා. මිනිස් ජාවාරම කියලා කියන්නේ මෙතනදී විශේෂයෙන්ම දඬු නීති සංග්‍රහයේ එන වරදක් නෙවෙයි අපිට විශේෂයෙන් පාවිච්චි කරන්න වෙන්නේ මිනිස් ජාවාරම කියලා කියන්නේ කිසියම් රටකින් පුද්ගලයෙක් තවත් රටකට ගමන් කිරීමේදී යා යුත්තේ නිවැරදි නිත්‍යානුකූල ක්‍රමවේදයකට. මේ නිත්‍යානුකූල ක්‍රමවේදයකින් තොරව දේශ සීමා තරණය කිරීමට උත්සාහ කරනවා නම් ඒකට සහයෝගය ලබා දෙනවා නම් ආධාර අනුබල ලබා දෙනවා නම් මේ අවස්ථාව අපි හඳුන්වනවා මිනිස් ජාවාරම වශයෙන් human smuggling. අපි දන්නවා කෙනෙක් කිසියම් රටකින් පිටත් විය යුත්තේ රටින් බැහැරට යා යුත්තේ ඒ රට විසින් නම් කරලා තියෙන නිල පිටත් වීමේ පර්යන්තයකින්. කියන්නේ ගුවන්තොටුපළකින් වෙන්න පුළුවන් එහෙමත් නැත්නම් වරායකින් වෙන්න පුළුවන් ඒ රට නම් කරපු ස්ථානයකින්. ඒකම තවත් රටකට ඇතුළත් වීමට සිදු වෙන්නේ ඒ රටෙත් මම ඉස්සෙල්ලා සඳහන් කරපු ආකාරයෙන් ඒ රටේ ප්‍රසිද්ධ ගුවන්තොටුපළකින් හෝ එහෙම නැත්නම් ඒ රට නම් කරන ලද වරායකින් ඇතුළත් වීමට හැකියාවක් තියෙනවා. මේ ක්‍රමවේදීන් පරිබාහිරව ඒ රටට ඇතුළු වීමේ වීසා අවසර පත්‍රයක් නොමැතිව එහෙම නැත්නම් නිවැරදි ඇතුළත් වීම ස්ථානයකින් නොව වෙනත් ක්‍රමවේදී අපි හිතමු බෝට්ටුවෙන් යනවා කියලා කියනවා නේද? එහෙම නැත්නම් ට්‍රක් එකකින් යනවා කියලා කියනවා තවත් රටකින් තවත් රටකට. මෙවැනි ආකාරයකින් නීති විරෝධී ආකාරයට දේශ සීමා තරණය කිරීමට උත්සාහ කරනවා නම් ආදරණ බල දිනනවා මේක හඳුන්වනවා මිනිස් ජාවාරම වශයෙන් මෙයත් අපරාධමය වරදක් විශේෂයෙන් මේ සඳහා ආගමන විගමන පනත යටතේ නීතිමය වශයෙන් කටයුතු කිරීමට හැකියාවක් තියෙනවා. දැන් අපි දැක්ක පහුගිය දවස්වල විවිධ සමාජ මාධ්‍ය භාවිතා කරමින් මේ විදේශ රැකියාව සම්බන්ධව ප්‍රචාරක කටයුතු සිදු කරනවා. සමහර දැන්වීම් අපි දැක්කම හිතෙනවා මේකේ ඇත්තටම නීත්‍යානුකූල තත්ත්වයක් තියෙනවද? එහෙම නැත්නම් මේක ඇත්තද? මේ බොරුවක්ද? මේක වංචාවක්ද කරන්නේ කියන කාරණාව පිළිබඳව. මෙවැනි ආකාරයට විදේශ රැකියාව ලබා දීම සම්බන්ධව සමාජ මාධ්‍ය දැන්වීම් බල කිරීම එහෙම නැත්නම් මෙවැනි ප්‍රචාර කටයුතු සිදු කරන්න නීතිමය හැකියාවක් තියෙනවද රෝහන් මහත්මයා? මදුෂන් මහත්මයා මම ඉස්සෙල්ලා සඳහන් කරපු ආකාරයටම 1985 අංක 21 දරන විදේශ නියුක්ති කාර්යාංශ පනතේ මේ සම්බන්ධිනුත් නෛතික ප්‍රතිපාදනයක් දක්වලා තියෙනවා 37 වගන්තිය යටතේ. මෙහි සඳහන් වන ආකාරයට විදේශ රැකියාවක් ලබා ගැනීම සඳහා එහෙම නැත්නම් විදේශ රැකියාවක් සම්බන්ධයෙන් කුමන හෝ ආකාරයක ප්‍රචාරණ කටයුත්තක් සිදු කරනවා නම් ඒ සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ పూర్ව ලිඛිත අනුමැතියක් ලබා ගත යුතුයි. එසේ పూర్ව ලිඛිත අනුමැතියක් ලබා නොගෙන කිසියම් තැනැත්තෙකු කුමන හෝ මාධ්‍යයක් භාවිතා කරමින් ප්‍රචාරණ කටයුත්තක් සිදු කරනවා නම් ඒක නීති විරෝධී තත්ත්වයක් අපරාධමය වරදක්. ඒතර මේ පුද්ගලයන්ට විරුද්ධව නීතිමය වශයෙන් කටයුතු කරන්න පුළුවන්. ඒ ප්‍රචාරය සිදු කරනු ලබන මාධ්‍ය ආයතනය වෙන්න පුළුවන්, ඒ මාධ්‍ය වෙන්න පුළුවන්, ප්‍රචාරය කරන පුද්ගලයන් වෙන්න පුළුවන්. ඒ සියලුම දෙනා මේ අවස්ථාවේදී වැරදිකරුවෙක් බවට පත් වෙනවා. ඔවුන්ට මහේස්ත්‍රාත් අධිකරණයක නඩුවක් පවරලා ඒ නඩුවෙන් ඔවුන් වැරදිකරුවෙක් බවට පත් වුවහොත් රුපියල් 25000ත් 50000ත් අතර දඩයකින් දඬුවම් කිරීමට හැකියාවක් තිබෙනවා. ඒ වගේම වැරදිකරුවෙක් බවට පත් වුණොත් එමෙ තැනතර ඒ දඩයට අමතරව වසර 2ක් දක්වා සිර දඬුවමක් ලබා දීමටත් අධිකරණයකට හැකියාවක් තියෙනවා. මම ඉන්නේ ඔබට පැහැදිලි කරන්නේ විදේශ රැකියාවක් සම්බන්ධයෙන් කුමන හෝ ආකාරයක ප්‍රචාරණ කටයුත්තක් සිදු කරනවා නම් ඒ සඳහා අනිවාර්යයෙන්ම අනුමැතියක් කාර්යාංශ ලබා ගත යුතුයි. එසේ ලබා නොගතහොත් මේ ආකාරයෙන් දඬුවම් විධීමට සිදු වෙනවා. හොඳයි රෝහන් මහත්තයා. දැන් අපි ඊගාට කතා කරන බලන්නේ තවත් වැදගත් කාරණයක් පිළිබඳව. ඒ තමයි දැන් මේ විදේශ රැකියාව සඳහා යොමු වීමේදී නැත්නම් යොමු කිරීමේදී වයස් සීමාවක් තියෙනවද කියන කාරණේ පිළිබඳව විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. දැන් මේ බාල වයස්කාරයෝ විදේශ රැකියාව සඳහා යොමු කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් වෙනත් රැකියාව සඳහා යොමු කරන්න පුළුවන්ද? විදේශ රැකියාව සම්බන්ධයෙන් යම්කිසි වයස් සීමාවක් තියෙනවද? මේ අවම වයස් සීමාවක් විදේශ රැකියාව සඳහා යොමු කිරීම. ඕමදුෂන් මහත්තයා අපි දන්නවා ළමයෙක් කියලා කියන්නේ වයස අවුරුදු 18ට අඩු තැනැත්තෙක්. නමුත් වයස අවුරුදු 18 සම්පූර්ණ කරපු පුද්ගලයෙකුට රැකියාවක් කිරීමට අයිතියක් තියෙනවා. නමුත් කාර්යාංශ විසින් හඳුන්වා දුන් නෛතික රාමුවක් තියෙනවා. ගෘහස්ත රැකියාවක් සඳහා පිටත් වෙනවා නම් කාන්තාවක් සඳහා වයස අවුරුදු 21 සම්පූර්ණ වෙලා තිබිය යුතුයි. එසේ නොමැතිනම් අනිකුත් සියලුම රටවල් සඳහා වෙනත් රැකියාවන් සඳහා පිටත් වෙලා යනවා නම් කාන්තාවන් සහ
පිරිමි තැනැත්තන් සඳහා වයස අවුරුදු 18 සම්පූර්ණ වෙලා තිබිය යුතුයි විදේශ රැකියාවක් සඳහා පිටත්ව යාමට. මතුෂාන් මහත්මයා මම දැන් මේ සඳහන් කළ වයසට වඩා අඩු වයසක කෙනෙක් වයස අවුරුදු 18ට අඩු තැනැත්තෙක් විදේශ රැකියාවට යවනවා නම් එහෙම නැත්නම් වයස අවුරුදු 21කට අඩු කාන්තාවක් ගෘහ සේවය සඳහා විදේශ රැකියාවට යොමු කරනවා නම් කාර්යාංශ එවැනි විදේශ රැකියාවකට පිටත්ව යාමට අවශ්‍ය අනුමැතිය ලබා දීමක් සිදු කරන්නේ නැහැ. නමුත් කිසියම් පුද්ගලයෙක් ව්‍යාජ ලේඛන සකස් කරමින් ඔවුන් නිසි වයස සම්පූර්ණ වූ බවට ලේඛන සකසාගෙන ඉදිරිපත් කරනවා නම් ඒ ඇත්තටම අපරාධමය වරදක්. අපි මේ හඳුන්වනවා ව්‍යාජ ලේඛන සකස් කිරීමක් විදිහට. ඒකම එක් ආකාරයකින් ව්‍යාජ ලේඛන සකස් කිරීමක් වශයෙන් වැරදි දඬුවම් ලැබිය හැකි වරදක් තියෙනවා. ඒ වගේම තමයි කාර්යාංශ පනතේ තියෙන ප්‍රතිපාදනයන් වලට පරිබාහිරව කෙනෙක්ව ව්‍යාජාකාරයෙන් රවටලා වංචා කරලා විදේශ රැකියාවට යොමු කරන්න උත්සාහ කරනවා නම් එතනදීත් මේ ක්‍රියාවලියට කුමන හෝ ආකාරයකින් කෙනෙක් සම්බන්ධ වෙනවා නම් ඒ කටයුත්තට කුමන හෝ ආකාරයකින් මේ වැරදි ක්‍රියාවක් බාල වයස්කාර දරුවෙක් යොමු කරන්න කටයුතු කරනවා නම් කාර්යාංශ පනතේ ප්‍රතිපාදින වලට පරිබාහිරව කෙනෙක් විදේශ රැකියාවකට යොමු කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ඒකට සහාය දැක්වීම සම්බන්ධයෙන් දඬුවම් ලබන්න පුළුවන් වරදක් එයත් ඒ අනුව ඒ පුද්ගලයන්ට විරුද්ධව නීතිමය වශයෙන් කටයුතු කිරීමට කාර්යාංශයට හැකියාවක් තියෙනවා. ඒ සඳහා ලක්ෂයකට නොඅඩු දඩයක් සහ වසර 4කට නොවැඩි සිරදඬුවමක් ලබා දීමට හැකි ප්‍රබල වරදක් විදිහට මේ කාර්යාංශ පනතේ දක්වලා තියෙනවා. ඒකම තමයි මදුෂාන් මහත්මයා මම අර මුලින්ම සඳහන් කළ ආකාරයේ මිනිස් වෙළඳාම කියන වරදත් මේ අවස්ථාවේදී සිදුවීමට බොහෝ දුරට ඉඩ තියෙනවා. ඒ නිසා මේ පුද්ගලයෙක් වරදක් විතරක් නෙවෙයි මෙවැනි බාල වයස්කරුවෙක් විදේශ රැකියාවක් සඳහා යොමු කරනවා නම් කරන්නේ මිනිස් වෙළඳාම කියන වරද සිදුවීමටත් හැකියාවක් තියෙනවා. ඒකම කාර්යාංශ පනතේ තියෙන අනිකුත් මම සඳහන් කළ වැරදීන් කිහිපයකොත් මේ පුද්ගලයා විසින් සිදු කරනු ලබනවා. හොඳයි දැන් අපිට ඊගා කාරණේ තමයි පරිසම් අරමුණට තියෙන ගැටලු අතර ප්‍රධාන ගැටලුවක් තියෙනවා. දැන් මේ මුදල් ලබා දෙන විදේශ රැකියාව සඳහා විදේශ රැකියාව බලාපොරොත්තු වෙන ඇතැම් විට රැකියාව ලැබෙන්නේ නැති අවස්ථා තියෙනවා. ඒ වගේම තමයි විශාල මුදලක් අය කිරීම අවස්ථා අහන්න ලැබෙනවා. රැකියාව ලබා දෙන්නේ නැති අවස්ථා තියෙනවා. මේ වගේ අවස්ථාවලදී නීතිමය පියවර ගන්න පුළුවන්ද? නැත්නම් මේ සඳහා කොයි ආකාරයකටද මේ විගමනික ශ්‍රමිකෝ විදේශ වාණිජ්‍ය කාර්යාංශයට පැමිණිලි කරන්නේ? එහෙම පැමිණිලි කරාම මොන වගේ පියවරක්ද නීති අංශයෙන් ඔවුන්ට ලබා දෙන්නේ? මොමදෂාන් මහත්මයා විදේශ නියුක්ති කාර්යාංශ පනතට අනුව විදේශ රැකියාවක් ලබා දීම සඳහා ගාස්තු අය කිරීමට හැකියාවක් තියෙන්නේ බලපත්‍රලාභී ආයතනයකට පමණයි. නමුත් බලපත්‍රලාභී ආයතනයකට උනත් Taman කැමැති ආකාරයට පුද්ගලයන්ගෙන් ගාස්තු අය කිරීමට හැකියාවක් නැහැ. ඔවුන් අය කළ යුතු වන්නේ කාර්යාංශ විසින් අනුමැතිය ලබා දුන් ගාස්තුව පමණයි. ඒ නිසා කිසියම් කෙනෙකුට විදේශ රැකියාවක් ලබා ගැනීමට අවශ්‍ය නම් මුලින්ම Taman සොයා බැලීමක් සිදු කරගත යුතුයි. කොපමණ මුදලක් මේ රැකියාව ලබා ගැනීමට මම ගෙවිය යුතුද? ඔබට ඒ සම්බන්ධයෙන් සොයා බලන්න පුළුවන්. ඒ වගේම ඔබට ඒ සම්බන්ධ තොරතුරු දැනගන්නට පුළුවන්. විදේශ සේවා නියුක්ති කාර්යාංශය සම්බන්ධ කරගන්න. එහෙම නැත්නම් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවියට මේ සියලුම තොරතුරු ඇතුළත් කරලා තියෙනවා. විදේශ රැකියා නියෝජිත ආයතනයේ නම, රැකියාව සහ ඒ රැකියාව ලබා දීමට අවශ්‍ය කරන සියලුම අනුමැතින් මොනවද? ඒ වගේම ඒ අය කළ හැකි ගාස්තු මොනවද? ඒ විදේශ රැකියාවට ලැබෙන වැටුප සහ ඒ රැකියාවට ආශ්‍රිත අනිකුත් සියලුම තොරතුරු කාර්යාංශයේ වෙබ් අඩවියේ දක්වලා තියෙනවා. ඒ නිසා ඕනම කෙනෙකුට ඉතාමත්ම පහසුවෙන් Taman යන විදේශ රැකියාවට යාමට සිටින රැකියාව සම්බන්ධයෙන් මේ තොරතුරු ලබා ගන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි අපි මතක තබා ගත යුතුයි බලපත්‍රයක් නැති කිසිම කෙනෙකුට විදේශ රැකියාව ලබා දීමට කටයුතු කරන්න බෑ. ඒ වගේම තමයි ඔවුන්ට කිසිම ආකාරයකින් ගාස්තුවක් අය කරන්නත් බෑ විදේශ රැකියාවක් ලබා දෙන්නම් කියලා. කිසිම ආකාරයක ගාස්තුවක්. නීති ඉතාමත්ම සරල නීතිමය තත්ත්වයක් තියෙන අපිට විදේශ රැකියාවක් ලබා දීමට ගාස්තුවක් අය කරාද කියන කාරණාව තමයි අධිකරණයක් ඉදිරියේ ඔප්පු කිරීමට සිදු වෙන්නේ. නමුත් මෙහිදී මේ කටයුත්ත අපිට සිදු කර ගැනීම සඳහා කිසියම් පුද්ගලයෙකු විදේශ රැකියාවක් ලබා ගැනීමට ගාස්තුවක් ගෙවුවා නම් ඒ බව සනාථ කරගන්න අවශ්‍ය ලේඛන ඔහු සතුව තිබිය යුතුයි. ඇතැම් අවස්ථාවලදී විශාල මුදල් ප්‍රමාණයක් ලබා දීලා තියෙනවා. ලක්ෂ 80 90 වගේ මුදල් ප්‍රමාණයන් පවා දීපු පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරු අපිට වාර්තා වෙලා තියෙනවා. පැමිණිලි ලැබිලා තියෙනවා. අපරාධකරුවන් එහෙම නැත්නම් මේ මුදල් වංචාවෙන් ලබා ගැනීමට කටයුතු කරන පුද්ගලයන් ඉතාමත්ම උපක්‍රමශීලී.
කිසිම අවස්ථාවකදී ඔවුන් ඒ ලක්ෂ 50 වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ලක්ෂ 10 වෙන්න පුළුවන්. ඔවුන් ඒ මුදල අරගෙන සිරදඬුවම් විදීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔවුන් බලාපොරොත්තු වෙන්නේ ලක්ෂ 10ක් අරගෙන වරදක් නොකළ විදිහට සමාජයේ ජීවත් වෙන්න. ඒ නිසා ඔවුන් ඒ සිදු කළ වරදට අදාළ සියලුම සාක්ෂි එහෙම නැත්නම් සාක්ෂි නොමැති වෙන ආකාරයෙන් මේ කටයුතු කරන්න උත්සාහ කරනවා. නමුත් අපට වගකීමක් තියෙනවා, ඔබට වගකීමක් තියෙනවා. ඔබ විදේශ රැකියාවට යන්න බලාපොරොත්තු වෙනවා නම් නිසි ක්‍රමවේදයකින් ඒ අදාළ පුද්ගලයන් සම්බන්ධ කරගෙන එහෙම නැත්නම් නිසි ආයතන සම්බන්ධ කරගෙන විදේශ රැකියාවකට යාමට කටයුතු කළ යුතුයි. ඒ වගේම තමයි කිසියම් ගාස්තුවක් ඔබ ලබා දෙනවා නම් ඒ ගාස්තුවක් ලබා දුන් බව සනාථ කිරීමට අදාළ ලේඛන ඔබ සතුව තබා ගත යුතුයි. සමහර අවස්ථාවලදී අත්පිට මුදලට ලබා දෙනවා. කියන්නේ අතින් මුදල් ලබා දෙනවා. ඒ අවස්ථාවවලදී වෙනත් කිසිම ආකාරයක සාක්ෂියක් ඔබ සතුව නැති වෙන්නට පුළුවන්. ඔබ විදේශ රැකියාවක් ලබා ගැනීමට බලපත්‍රලාභී ආයතනයකට මුදලක් ලබා දෙනවා නම් ඒ අනිවාර්යයෙන්ම ඔබ විසින් රිසිට් පතක් ලබා ගත යුතුයි. ඒ බලපත්‍රලාභී ආයතනයක වගකීමක් රිසිට් පතක් නිකුත් කිරීම. රිසිට් පතක් නිකුත් කිරීමට මැලි වෙනවා නම් ඉදිරිපත් කරන්නේ නැතිනම් කිසිම අවස්ථාවකදී ඔබ ඔබේ මුදල් ලබා දීමට කටයුතු කරන්න එපා. ඒ වගේම තමයි ඔබ ගනුදෙනු කරන්නේ අදාළ ආයතනයේ සමග නම් ඒ ආයතනයේ විවිධ පුද්ගලයන් සමග ඔබ ගනුදෙනු කරන්නට උත්සාහ කරන්නට එපා. අදාළ ආයතනයේ ගිණුමත් සමගම ඔබ ගනුදෙනු කිරීමට කටයුතු කළ යුතුයි. ඒ වගේම තමයි ඔබ විසින් වෙනත් පුද්ගලයන්ට මුදල් ලබා දුනහොත් ඒ වරදක් කාර්යාංශ පනතට අනුව අපට නීතිමය වශයෙන් කටයුතු කිරීමට හැකියාවක් තියෙනවා. කාර්යාංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කළොත් අපිට ඒ සම්බන්ධයෙන් මැදිහත් වෙලා කටයුතු කිරීමට හැකියාවක් තියෙනවා. නමුත් ඒ සම්බන්ධයෙන්ොත් ඔබ කාර්යාංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න යන අවස්ථාවේදී ඔබ කිසියම් මුදලක් ගෙවුවා නම් ඒ මුදල ගෙවූ බව සනාථ කරන්න ප්‍රමාණවත් සාක්ෂි තියෙනවා නම් අපිට ඒ නඩුකරේ ඉතාමත්ම පහසුවෙන් ඉටු කර ගැනීමට හැකියාවක් තියෙනවා. පණිවිඩයක් විදිහට මම ඔබට දෙන්නට කැමතියි. අපිට වැඩිපුරම ලැබෙන පැමිණිලි තමයි විදේශ රැකියාවක් ලබා දීම සඳහා මුදල් ලබා දීම සම්බන්ධයෙන් මදුෂන් මහත්මයා බොහෝ අවස්ථාවන් වලදී කිසිදු ආකාරයක සාක්ෂියක් ඔවුන් ළඟ නැහැ මුදල් ලබා දීම සම්බන්ධයෙන්. මොවුන් විශ්වාස කරලා තියෙනවා විදේශ රැකියාව ලැබෙයි කියන එක. එහෙම නැත්නම් ඇතැම් අවස්ථාවන් වලදී කුමන හෝ ෆොටෝකොපි එකක් එහෙම නැත්නම් පරිගණක භාවිතා කළ සකස් කරපු කුමන හෝ ලියවිල්ලක් සමහරවිට වීසා බලපත්‍රය වගේ ලියවිල්ලක් වෙන්නට පුළුවන්. මේ දැක්ක ගමම අපේ ඇතැම් විදේශ රැකියාව බලාපොරොත්තු වෙන සිටින පුද්ගලයන් වෙනත් මුකුත් විමසීමකින් තොරව මුදල් ලබා දීමක් සිදු කරනවා. නිසා ඔබ විදේශ රැකියාවට යන්න බලාපොරොත්තු වෙන ඇතැම් අවස්ථාවලදී ලක්ෂ 50 80 වගේ දීප අවස්ථාවනුත් වාර්තා වෙලා තියෙනවා. ඔබ විසින් ඒ ලබා දෙන මුදලට රිසිට් පතක් ලබා ගන්නවා නම් එහෙම නැත්නම් නිසි පුද්ගලයෙකුට මේ මුදල් ලබා දීම සිදු කරනවා නම් සාක්ෂි සහිතව රිසිට් පතක් සහිතව ඔබට විදේශ රැකියාවට නොලැබුණත් එහෙම නැත්නම් කිසියම් වංචාවකට ඔබ ගොදුරු වුණත් ඒ මුදල අය කරගන්න අපට හැකියාවක් තියෙනවා. විශේෂයෙන්ම කාර්යාංශ පනතේ විශේෂ නෛතික තත්වයක් තියෙනවා. මහේස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියේ නඩුවක් පවරලා ඒ පුද්ගලයා වැඩි කර බවට පත් වුවහොත් රුපියල් 50000ත් ලක්ෂයත් අතර දඩයකින් දඬුවම් කරන්න පුළුවන්. ඒ වගේම වසර දෙකක් දක්වා වසර දෙකකට නොවැඩි සිර දඬුවමකින් දඬුවම් කරන්න පුළුවන්. ඒ දඩය සහ සිර දඬුවම දෙකින්ම දඬුවම් කිරීමට හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි මහේස්ත්‍රාත්වරයාට බලයක් පැවරලා තියෙනවා. ඒ ලබාගත් මුදල ආපසු මුදල් ගෙවන ලද තැනැත්තාට එහෙම නැත්නම් වින්දිතයාට ගෙවීමට මහේස්ත්‍රාත්වරයා විසින් නියෝගයක් කරනු ලබනවා මේ නීති කෘත්‍යයේදී. ඒ අනුව ඔබට ඔබ විසින් ඒ ලබා දුන්න මුදල ආපසු අය කරවා ගැනීමට මෙම නඩුකරේ මගින් හැකියාවක් තියෙනවා. කාර්යාංශ පනතේ තියෙන සුවිශේෂී නෛතික තත්ත්වයක් යටතේ. හොඳයි රෝහන් මහත්මයා, දැන් අපි මේ සාකච්ඡාවේ බොහෝ කරුණු කාරණා අපි කතා කළා. අවසාන වශයෙන් ඔබෙන් දැනගන්නට කැමති විගමනික ශ්‍රමික ප්‍රජාවට මේ විදේශ රැකියාව බලාපොරොත්තු වෙන විශාල ප්‍රමාණයකට මොන වගේ උපදේශත් ලබා දෙන්න පුළුවන් මේ විදේශ රැකියාවක් ලබා ගැනීමේදී ක්‍රියා කරන ආකාරය සම්බන්ධයෙන්? අපි විදේශ රැකියාවකට යන්නේ කිසියම් බලාපොරොත්තුවක් මත. එක්ක ආර්ථික වාසියක් ලබාගෙන එහෙම නැත්නම් අපේ බලාපොරොත්තුවක් එහෙම නැත්නම් අත්දැකීමක් ලබා ගන්න අපි විදේශගත වෙන්නේ. ඇතම් කෙනෙකුට මේක සිහිනයක් වෙන්නට පුළුවන්. ඉතින් මේ සිහිනේ ඉටු කරගන්න නම් අපිත් උපක්‍රමශීලී එහෙම නැත්නම් ආරක්ෂිතව ක්‍රියා කළ යුතුයි. ඔබට විදේශගත වීමට අවශ්‍යතාවය ඇති වූ මොහොතේ සිටම ඔබට හැකියාවක් තියෙනවා නම් ඒ කටයුතු සඳහා සුදුසුම පුද්ගලයෙක් සුදුසුම ආයතනයක් තෝරගන්න.
එහෙම නැත්නම් කෙනෙක් කියූ පමණින් එහෙම නැත්නම් කෙනෙක් හඳුන්වා දුන් පමණින් ඔහුව විශ්වාස කරන්නේ නැතුව ඒ ආයතනය ගැන එහෙම නැත්නම් ඒ පුද්ගලයා ගැන සොයා බැලීමක් කරන්න. ඒකම ඔබට හැකියාවක් තියෙනවා දිවයින පුරා විදේශ වෛද්‍ය කාර්යාංශ කාර්යාලය තියෙනවා. ඒ විදේශ වෛද්‍ය කාර්යාංශයේ සහාය ලබාගෙන මේ ආයතනය ලියාපදිංචි ආයතනයක්ද? ඒ වගේ මේ ආයතනයෙන් මේ වගේ විදේශ රැකියාවන් වලට යොමු කරනවද කියලා ඔබට උපදෙස් ලබා ගැනීමට හැකියාවක් තියෙනවා. ඒකම විදේශ වෛද්‍ය කාර්යාංශයේ වෙබ් අඩවියේ දක්වලා තියෙනවා. දැනට ශ්‍රී ලංකාවට පැමිණි සියලුම විදේශ රැකියාවන් සම්බන්ධයෙන් තොරතුරු. ඔබට පුළුවන් ඔබ බලාපොරොත්තු වන රට එහෙම නැත්නම් ඔබ බලාපොරොත්තු වන ඔබේ රැකියාව පරීක්ෂා කරලා ඒ සුදුසු ආයතනයකින් ඒ වෙබ් අඩවියට අපි ඇතුළත් කරලා තියෙන්නේ ලියාපදිංචි එහෙම නැත්නම් අනුමත කරපු රැකියාව අවස්ථාන. ඔබට එයින් එක් අවස්ථාවක් ලබා ගැනීමට හැකියාවක් තියෙනවා. මේ දේවල් දැනට සුරක්ෂිත තත්වයක තියෙනවා. එහෙම නැත්නම් සහතික කරන ලද රැකියාවන් නිසා ඔබට විය හැකි ගැටලුකාරී තත්ත්වයන් ඉතාමත්ම අවම තත්වයක තියෙන්නේ. ඒ වගේම තමයි එයින් එහාට ඔබ කටයුතු කරගෙන යනවා නම් ඒ සියල්ලක්ම සම්බන්ධයෙන් ඔබ ලිපි ගොනුවක් විවෘත කරලා එහෙම නැත්නම් ෆයිල් එකක් ඕපන් කරලා ඔබට ලැබෙන සියලුම තොරතුරු ඒ ලිපි ගොනුවට ඇතුළත් කරගන්න. ඒ වගේම ඔබට සාක්ෂි වශයෙන් එකතු කරගන්න මොනවා හරි ලේඛන තියෙනවා නම් බොහෝ දුරට උත්සාහ කරන්න නිවැරදි පුද්ගලයන්ගේ අපි හිතමු ඔබ රිසිට් පතක් ලබා ගන්නවා ඒජන්සියට ගිහිල්ලා ඔබේ પાස්පෝර්ට් එක බාර දීලා බලන්න ඒ ඔබේ විදේශ ගමන් බලපත්‍ර අංකය නිවැරදිව සටහන් කරලා තියෙනවද? ඔබේ නම නිවැරදිව සටහන් කරලා තියෙනවද? ඒකම එහි බලධාරියෙක් විසින් එහි අත්සන යොදලා තියෙනවද කියන කාරණාව බලන්න. ඉන්පසුව එතනින් එහාට ඔබ මුදල් ගනුදෙනුවක් සිදු කරනවා නම් ඒත් ඒ වගේ ඔබ ගනුදෙනු ආයතනයේ රිසිට් පතක එහෙම නැත්නම් අපි දන්නවා සමහර කඩවල් වලට ගිහපුවම අර ඔන් අප්‍රූවල් බිල් තියෙනවා නේද? මේ වගේ දේවල් ඒජන්සි එකට යනවා මුදල් ප්‍රමාණයක් දෙනවා ඔන් අප්‍රූවල් බිල් එක මොනවා හරි ටිකක් ලියලා දෙනවා. සමහරට වැඩි කරන පුද්ගලයන් තමන්ගේ නිවැරදිම අත්සන යොදන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ සැලකිලිමත් වෙන්න. ඔබ කිසියම් ගනුදෙනුවක් කරනවා නම් මේ ගනුදෙනුව කරන්නේ කාත් සමගද? ඒ ආයතනයේ කවුද? නිවැරදි රිසිට් පතකද මම මුදල ලබා දීලා ඒ මුදල් ලබා දුන් බව සඳහන් කරගෙන තියෙන්නේ. ඒකම අදාළ රිසිට් පතේ ඔබ මුදල් ලබා දුන් කාරණාව මොකටද මුදල ලබා දුන්නේ? කුමන රටක කුමන රැකියාවක් ලබා ගැනීම සඳහාද? යනාදී විස්තර සටහන් කර ගැනීම අපට ඉතාමත්ම වැදගත් වෙනවා කිසියම් ආකාරයක නීතිමය කටයුත්තකට ප්‍රවිෂ්ඨ වෙන්න. ඒකම ඔබ විදේශ රැකියාවට පිටත් වෙලා ගියත් ඉතාමත්ම වැදගත් වෙනවා ඔබේ මේ ලිපි ගොනුව. ඔබ දිගටම මේන්ටේන් කරපු ලිපි ගොනුව කොපි එකක් ගෙදරක් තියන්න. ඔබේ પાස්පෝර්ට් එකේ සිට වීසා බලපත්‍රය ඊළඟ ඔබේ පුහුණු සහතික මේ සියල්ලක්ම මෙහි ඇතුළත් කරලා තියාගන්න. මේ සෑම දෙයක්ම ඔබ අපසු ලංකාවට පැමිණෙන තෙක්ම ඔබට අදාළ සියලුම තොරතුරු ඇතුළත් කරලා තිබුණොත් කිසියම් හෝ අවස්ථාවක ප්‍රශ්නයක් මතුවුණොත් අපට නීතියේ තියෙන පිළිසරණ පතන්න පහසුවෙන් හැකියාවක් තියෙනවා. එසේ නොමැති වුණොත් නීතිය තිබුණත් අපේ නීති ඉදිරියට යන්න අවශ්‍ය කරන සාක්ෂි අපිම විනාශ කරගෙන තියනවා නම් අපි ඒ සාක්ෂි එක්රැස් කරගෙන නැති වුණොත් අපට යම් යම් අවශ්‍යතාවක තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. ඒ නිසා මට ලබා දෙන්න තියෙන ප්‍රධානතම උපදෙස් නීතිඥවරයෙක් විදිහට ඔබ කරන සෑම දෙයකම විදේශ රැකියාවට පිටත් වීම සඳහා මම සඳහන් කරපු ආකාරයට ලිපි ගොනුවක් විවෘත කරගෙන සෑම ඔබට ලැබෙන සෑම ලිපියක්ම නිවැරදි ආකාරයෙන් ලබාගෙන මුල් පිටපත් ලබාගෙන ඔබ ළඟ සුරක්ෂිතව තබා ගන්න. එහෙම වුණොත් අපට කිසියම් අවස්ථාවකදී ඒ භාවිතා කරලා ඔබට ප්‍රශ්නයක් මත වුණොත් නීතිමය වශයෙන් සහන ලබා දීමට හැකියාවක් තියෙනවා. අපට පුළුවන් වේවි ඔබට ඒ සම්බන්ධයෙන් උදව් කරන්න. දැන් මේ විදේශ රැකියාව සම්බන්ධයෙන් කිසියම් පුද්ගලෙක් වංචාවකට අසු වුණොත් එහෙම නැත්නම් මේ කූට ව්‍යාපාරිකයට අහු වුණොත් කොහොමද ඔහු ක්‍රියා කරන්නේ? මොන අංශයටද විදේශ වාණිජ්‍ය කාර්යාංශයේ පැමිණිල්ලක් ඉදිරිපත් කරන්නේ? ඕමදුෂාන් මහත්මයා මම සඳහන් කරපු ආකාරයේ කාර්යංශ පනතේ තියෙන ප්‍රතිපාදන උල්ලංඝනය කිරීමක් එහෙම නැත්නම් වරදක් සිදු කර බවට කිසියම් කෙනෙකුට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය නම් විදේශ වාණිජ්‍ය කාර්යාංශයේ 1989 හොට්ලයින් එකෙන් මුල් තොරතුරක් ලබා දීමට හැකියාවක් තියෙනවා. ඒකම කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලයේ විශේෂ විමර්ශන ඒකකයක් මේ වෙනුවෙන් විවෘත කරලා තියෙනවා. ඔබට පැමිණිලා ප්‍රකාශයක් ලබා දීලා පැමිණිල්ලක් යොමු කිරීමට හැකියාවක් තියෙනවා. ඒත් එක්කම දිවෙන පුරා පිහිටි ශාඛා කාර්යාලවල වලිනුත් ඔබට හැකියාවක් තියෙනවා. තොරතුරු ලබා දීලා ඔබේ පැමිණිල්ල ඉදිරිපත් කරන්න. ඒ පැමිණිල්ලේ ස්වභාවය මත අපිට හැකියාවක් තියෙනවා. ඒ ප්‍රදේශයෙන් කරනවාද එහෙම නැත්නම් ප්‍රධාන කාර්යාලය මැදිහත් වෙලා විමර්ශන කටයුතු සිදු කරනවාද කියන කාරණාව තීරණය කරලා ඉදිරි කටයුතු ටික කරගෙන යන්න.
කෙසේ වෙතත් ඔබට හැකියාවක් තියෙනවා. කාර්යාංශයේ විද්‍යුත් තැපෑල භාවිතා කරන්න ඒකම ලිපියක් මගින් ඔබට මුල් තොරතුරු ඉදිරිපත් කිරීමට කාර්යාංශයට හැකියාවක් තියෙනවා. මෙහිදී ඔබ පැමිණිල්ල යොමු කළ යුතු වන්නේ විශේෂ විමර්ශන අංශය වෙත. එහෙම නැත්නම් ඔබ දැන සිටිනවා නම් ව්‍යාජාකරණ පුද්ගලයන් විදේශ රැකියාව සඳහා යොමු කිරීමක්. ඒ සම්බන්ධයෙන් තොරතුරක් විදේශ නිකුත් කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට ලබා දුනහොත් අපට හැකියාවක් තියෙනවා ඒ සම්බන්ධයෙන් මැදිහත් වෙලා නීතිය ක්‍රියාත්මක කිරීමට හැකියාවක් තියෙනවා. ඒකම ඔබට හැකියාවක් තියෙන මේ තොරතුරු ඉදිරිපත් කරන්න විදේශ සේවා නිකුත් කාර්යාංශයේ විද්‍යුත් තැපැල් ලිපිණයට ෆැක්ස් මාර්ගයෙන් එහෙම නැත්නම් ලිඛිතව එහෙම නැත්නම් ඔබට කාර්යාංශයට පැමිණ මේ තොරතුරු ලබා දීමට හැකියාවක් තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා අද දවසේදී ඔබ බලාපොරොත්තු වෙච්ච කරුණු කාරණා පිළිබඳව අපි සාකච්ඡා කරන්නට ඇතයි කියලා. ඒ වගේම ඉදිරි වැඩසටහනකදී තවදුරටත් මේ පිළිබඳව කතා කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. අපි ස්තුතිවන්ත වෙනවා අද සාකච්ඡාව සඳහා සහභාගී වුණු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නීති අංශයේ කල්පනාකරු නීතිඥ රොහන් විජේසේන මහත්මයාට හොඳයි එහෙනම් අද වැඩසටහන සඳහා සහභාගී වුණු ඔබ සියලු දෙනාට සුබ දවසක්.